Good morning යාළුවනේ. ඔන්න අද වෙසක් දවස. ඔන්න මම උදේම නැගිටලා කිරිපිඩු පිළියෙල කරා. පිළියෙල කරලා පූජාවක් සිදු කරා. ඒක නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා යාළුවනේ. නමුත් අද උතුම් තෙමකුල ඔබ සැමට සුබ වෙසක් මංගලයක් වේවා කියලා මම සුබ පතනවා. එකක් එල්ලුවා ඉතුරු දෙක තමයි මේ. මේකරෙල්ල දිගෙල්ල නැහැ. ඔය ඔතන කොතන? ඔන්න ඉතින් වෙසක් කුඩු එහෙම එල්ලලා සව් හදන් බොන්න තමයි යන්නේ. හකුරු රටකජ්ජ සව් තියෙනවා. ඔන්න දැන් සව් ටික හොදලා මම ලිපේ තියලා තමයි තියෙන්නේ. ඔන්න සව් හදනකොට මෙන්න මේ වගේ පෝස්ටරයක් අල්ලගෙන මේ වගේ මිල් කන්න ඕනේ. ඔන්න වද දෙන්න ඕනේ පෝස්ටරයකට. ඔය තියෙන වද දෙන්න. ඔන්න පොඩි එක්කෙනා නැගලා උඩ නැගලා ඊගාව එක්කෙනා බිම නිදී. ලොකු එක්කෙනා ඔන්න නිදී කොහෙ කට්ටියද කියලා දන්නේ නැහැ. බෙහෙතට ආපු කට්ටියක්. ඉතින් ඉන්නවා තව ලොකුම ලොකු අයියා. එයාගේ නම අමන්දුත් ඉන්නවා. ඔන්න ඉස්සෙල්ලා පෙන්නන්න බැරි වුණානේ. දැන් ඔන්න කරඬු මොංගුත් එකට දාන්න ඕනේ. ඔන්න දැන් මේ ලොකු අයියා නම් කරඬු මේ රටකජු කන්නේ නැහැ. පොඩි මල්ලි රටකජු කනවා. බලන්න රටකජු කන හැටි. ඔය අයියා නිදි. මල්ලි රටකජු කනවා. දැන් අකුරු කපා ගත්තා. රටකජුත් කපා ගත්තා. එක බෑවයි කපා ගත්තා. මේ ඉතුරු බෑව. ඉතින් ඉතුරු බෑ. දැන් කරඬු මොංගු එහෙම දාලා ලිපේ තියලා තියෙන්නේ සව් එක ඔය රත් වෙන ගමන්. දැන් මේකට කපාගත්ත අකුරු ටික දාගන්නවා. මේ විදියට දාලා පොල් කිරිත් දාන්න ඕනේ. ලුණු සොල්පේකුත් දාන්න ඕනේ. මේකට ලුණු දාන්න ඕනේ. ලුණු සොල්පේකුත් දාලා ගත්තාම හරියටම රසයක් කපාගත්ත රටකජු එකෙන් සොල්පේකුත් දාගන්නකොලු. බොන වෙලාවට ආයේ උඩින් චුට්ටක් කෝප් එක දාගෙන ඉහගන්න ඉතුරු කරගන්න. මේ තියෙන ලිපේ තියලා පොල් කිරි දාලා ලිපේ තියලා තියෙන වෙලාවෙ. මේ හැරුණත් එක්ක කිරි. ඔය තියෙන්නේ සමහරක් දැන් ඔන්න ඉඳලා තියෙන්නේ බොණ්ඩයි තියෙන්නේ. ඔය තියෙන්නේ. හසයි. ඉතින් කියලා බලමු. හරි. දැන් හරිය නිවිලා තියෙන්නේ. දැන් බොන්න ඕනේ. ඔය තියෙන්නේ බොන්න යන්නේ. බයි බයි.